හායි කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ පරිසරයට ආදරය කරන අයනේ. ඉතින් ඔන්න අදත් මං අරගෙන ආවා ඔයගොල්ලන්ට වීඩියෝ එකක්. අපි හැමෝම දන්නවනේ ගොළු බෙල්ලෝ කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් වගාවට හානි කරන සත්තු జాතියක් කියලා. ඒ වගේම තමයි ඉතින් සත්ත්ව ලෝකේ හරිම හිමින් ගමන් තියෙන කෙනෙක් තමයි මේ ගොළු බෙල්ලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවද ගොළු බෙල්ලන්ව අද වෙද්දී මිනිස්සු ආහාර වලටත් ගන්නවා කියලා? අපිට නම් ඉතින් ඕක කිව්වම එකපාරට ඊයා කියලානේ හිතෙන්නේ. ඒ වුණාට ඉතින් අද වෙද්දී ලෝකයේ මිනිස්සු මේ ගොළු බෙල්ලන්ව ආහාර වශයෙන් යොදා ගන්නවා. ඒ වගේම තමයි අද වෙද්දී ගොඩක් රූපලාවන්‍ය කටයුතු සඳහා මේ ගොළු බෙල්ලන්ව විශාල වශයෙන් යොදා ගන්නවා. ගොළු බෙල්ලන්ව විතරක් නෙමෙයි කූඩැල්ලන්ව ඒ වගේ සතුන්වත් ගොඩක් වෙලාවට මේ රූපලාවන්‍ය කටයුතු සඳහා අද වෙද්දී යොදා ගන්නවා. ඉතින් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මම මේ වීඩියෝ එකේ සමහර පින්තූරයක් දාලා තියෙන රූපලාවන්‍ය කටයුතු වලදී ඔය මූණට එහෙම ගොළු බෙල්ලන්ව යොදාගෙන කරන ට්‍රීට්මන්ට්ස්. ඉතින් අද බලමු මේ ගොඩක් බෙනිෆිට්ස් තියෙන ඒ වුණාට වගාවන් වලට හානි කරන මේ ගොළු බෙල්ලන්ගේ වීඩියෝ එකක්. ඉතින් අද වෙද්දී බලද්දී මේ ගොළු බෙල්ලන්ගෙන් නවීන ලෝකේ ගොඩක් ප්‍රයෝජන ගන්නවා. ඉතින් ගොඩක් ප්‍රයෝජනවත් තියෙන සතෙක් තමයි ඉතින් මේ ගොළු බෙල්ල කියලා කියන්නේ. ඉතින් වෙනදා වගේම අදත් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝස් බලන්න ආසයි නම් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දැම්මම ඔයගලන්ට ටක් ගාලා වීඩියෝ එක බලන්න පුළුවන්. ආයිත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න එන්න. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.